ගමරාලගේ කේන්තිය. ඔන්න චූටි දුවේ පුතේ අත්තම්මා දාරගෙන ආවේ ගමරාල කෙනෙක් ගැන ලස්සන කතාවක්. එකමත් එක ගම්මානයක තරුණ ගොවිරාල කෙනෙක් ගොවිතැන් කරමින් ජීවත් වෙනවා. එයාගේ ගෙවත්ත හරිම ලස්සනයි. මල්වලින් පිරීලා එළවලු පළතුරු වලින් පිරීලා බලන්න හරිම ලස්සනයි. ලස්සනට මල් පිපිලා. අර මල් පැණි බොන්න එන කුරුල්ලෝ. මං ඉතින් ආදරෙන් බලාගන්න නිසානේ මේ හැමදේම. බලන්නකෝ මේ තනකොළ පිට්ටෙන්නේ ලස්සන. අහලගම් 7කවත් නෑ මේ වගේ තන පිට්ටෙන්න. අපේ හාමිනේ පුතයිත් එක්කන් එන්න ඕන. මෙහෙම තියනකොට ඉතින් මටනේ ආඩම්බර. ගමරාල මහන්සි වෙලා ගොවිතැන් කටයුතු කළා. ඒ වගේම එයාගේ වත්තත් හරිම ලස්සනට තියාගත්තා. ඉතින් මේ සතුටට තරුණ ගමරාල උදේ පාන්දරම එයාගේ බිරිඳටයි දරුවටයි කතා කරලා වත්තේ ලස්සන පෙන්නනවා. ඔන්න එක දවසක් උදේ ගමරාලට ලොකු කරදරයක් වෙලා. අයියෝ මගේ තනකොළ පිට්ටෙන්න සේරම සත්තු කාලා නේද? ඒත් මෙච්චර ගොඩක් සත්තු කන්න තරම් ලොකු මාමගේ එළදෙනවත් මේ පැත්තට ඇවිල්ලා ගිහිල්ලද? මම බලාගන්නම්කෝ මොකද්ද වෙන්නේ කියලා. බලමුකෝ මෙතනින් පොඩ්ඩක් වහන් වෙලා කවුද එන්නේ කියලා. හැබැයි හොඳ පාඩමක් උගන්වනවා මම කාට වුණත්. ගමරාලට හොඳටම කේන්ති ගියා. එයාගේ වත්තේ ලොකු ගහකට මුවා වෙලා හැංගිලා බලාගෙන හිටියා කවුද එයාගේ ගෙවත්ත විනාශ කරන්න එන්නේ කියලා. දෙයියනේ ලොකු මාමගේ එළදෙන කියලා හිතුවට මේ හාව රංචුවක් නේ. මොන්ට පුළුවන්ද මෙච්චර තනකොළ කන්න? මුන්නම් හාව වෙන්න බෑ. කරන්නම්කො පාඩම. අදත් ඒ විනේ කාලේ යන්න. අටවන්නම් හොඳ උගුලක්. ඔක්කොම හන්දියේ මස් කඩේට තමයි ඉතින් හවස් වෙද්දී. සුපුරුදු විදියට මොන්න හාවෝ ටික එනවා. ගමරාලට ආපු තරහට ඔන්න ලොකුම ලොකු උගුලක් ඇටෙව්වා හාවෝ ඔක්කොම ටික එකසරේ අල්ලගන්න. හාවෝ ටික ඔක්කොම ගමරාලගේ උගුලට අහු වුණා. බේරෙන්න විදියක් නැතුව හයියෙන්ම කෑ ගහ අඬනවා. හාවෝ ටික මෙහෙම කෑ ගහන සද්දේ ගමරාලගේ පුතාට ඇහෙනවා. අම්මේ අර වත්ත පහලින් නේද කවුරු හරි කෑ ගහන සද්දයක් ඇහෙන්නේ. තාත්තත් කඩමණ්ඩිය පැත්තට ගිය නිසා මං චුට්ටක් ගිහින් බලලා එන්නම්. ගමරාලගේ පුංචි පුතා වත්ත පහලට ඇවිල්ලා බලද්දී හා පැංචෝ ටික උගුලකට අහු වෙලා. එයා ඉක්මනින්ම හාව ඔක්කොම ටික නිදහස් කළා. කූඩුවට අහුවෙච්ච හාව ටික කොහොමද බේරුනේ? කවුරු හරි කූඩුවේ දොර ඇරලා තියෙනවා. කොහොමේ අපේ ගෙදර මට කලින් වත්තට හාමිනේ දරුවයි ආව නේද? හාමිනේ ඉක්මනට මෙහෙට ආවනම් හොඳයි. මොකද්ද මේ කරපු වින්නැහිය? අනේ අම්මේ අන්න තාත්තා කෑ ගහනවා. දැන් මට හොඳටම බනීවි. මගේ පුතා බය වෙන්නේ නැතුව ඇත්තම දේ තාත්තට කියන්න.
ඔන්න දෙන්නත් එක්ක වත්ත පහලට ගියා. අනේ තාත්තේ, හාව ගොඩ දෙනෙක් ඒ උගුලට අහු වෙලා හිටියා. මම තමයි එයාලව නිදහස් කළේ. බලන්න, දැන් මම ගත්තොත් අම්මයි තාත්තයි කොහේ හරි ගියාම එනකල් මග බලන් ඉන්නවා. ඉතින් අර හාවන්ගේ පුංචි පැටව ටික එයාලා එනකම් බලන් ඇති. එයාලා මැරුණොත් අර පුංචි පැටව ටිකත් බඩගින්නේ මැරෙයි. අනේ මට දුක හිතුණා තාත්තේ. ඒකයි මම එයාලා නිදහස් කළේ. මගේ පුතේ ලස්සනට මම බලාගත්ත මල්වත්ත හාව කනකොට මට තරහ ගියා. ඒකයි මං උන්ව ඇල්ලුවේ. පුතාට පින් සිද්ධ වෙනවා උන්ව නිදහස් කරාට. මේ වගේ රසවත් තවත් කතා නරඹන්න අත්තම්මාගේ රස කතා channel එක subscribe කරලා තියාගන්න.